ඔයා වැඩි මහන්සි වෙන්නේ නැතුව ඇඟේ බර අඩු කරගන්න කැමති කෙනෙක්ද? එහෙනම් මෙන්න මේ පුංචි වෙනස්කම් වලින් එකක් කරලා බලන්න ඔයාගේ ඇඟේ බර කිලෝග්‍රෑම් 5කින් අඩු කරගන්න පුළුවන් වෙයි. ඔයා විටින් විට බොන තේ එකට, කෝෆි එකට නැත්නම් වෙනත් පානයකට සීනි දාන එක නතර කරලා බලන්න. අපි කියනවා කෙනෙක් දවසකට තේ කෝප්ප 3ක් බොනවා නම් සීනි දාලා ඔහුට වැඩිපුර කිලෝ කැලරි 100ක් එකතු වෙනවා දවසට. ඒ කියන්නේ ඔහුට මාසයක් ඇතුළත කිලෝග්‍රෑම් 1කින් බර වැඩි වෙනවා. ඔයා රාත්‍රී 7ට කලින් ඔයාගේ රෑ කෑම කන්න ඕන. මොකද අපි රාත්‍රී ආහාර වේල ගන්න වෙලාව ප්‍රමාද වෙනවා කියන්නේ අපි රාත්‍රී ආහාරයෙන් ගන්න කැලරි ප්‍රමාණය වැඩ කරන්න අපිට වෙලාවක් නැති වෙනවා. රාත්‍රියේට අපේ පරිවෘත්තීය වේගය අඩු වෙන නිසා ශරීරයේ සක්‍රිය බවක් අඩු වෙන නිසා අපි රාත්‍රී ආහාර වේල පුළුවන් තරම් ඉක්මනට ඔයා ප්‍රධාන ආහාර වේලක් ගැනීමට විනාඩි 15කට කලින් ඔයාලට වතුර වීදුරුවක් පානය කරන්න පුළුවන් නම් වැඩිපුර ශරීරයට ගන්න ආහාර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. යම්කිසි පාලනයකින් ඔයාලට ආහාර ගන්න පුළුවන්. ඒ වගේම ගන්න ආහාර හොඳින් ජීර්ණය කර ගැනීමටත් අපගේ පරිවෘත්තීය වේගය වැඩි කරගන්නත් මේ වෙනස්කම් උදව් කරනවා ඔයාලට. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු විනාඩි 30ක් පමණ සක්‍රීය වැඩ කටයුත්තක නිරත වෙලා සිටින්න ඕන. ඔයාලා දවසේ ගෙදර පිරිසුදු කර ගැනීමේ සියලු වැඩ කටයුතු රාත්‍රී ආහාර වේලෙන් පස්සේ කරන්න පුළුවන් නම් ඔයාගේ බර අනිවාර්යයෙන්ම කිලෝග්‍රෑම් 5කින් අඩු කරගන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ උදෑසන ආහාර වේල ගන්න ඕන. උදෑසන ආහාර වේල මගේ ඇරියොත් අනිවාර්යයෙන්ම ඔයාගේ බර වැඩි වෙනවා. ඔයා උදෑසන ආහාර වේල ගන්නේ නැහැ කියන්නේ ඔයාට දවල් වෙනකොට බඩගින්න ඉතාමත් වැඩි. ඒ නිසා ඔයා වැඩිපුර ශක්ති ප්‍රමාණයක් ඇඟට එකතු කරගන්නවා. වැඩිපුර ශක්ති ප්‍රමාණයක් ඇඟට එකතු කරගත්තොත් අපි දන්නවා මේ දේ බවට හැරිලා අපේ ශරීරයේම තැන්පත් වෙනවා. ඉතින් ඔයා උදෑසන ආහාර වේලාවටම ගත්තොත් ඔයාගේ පරිවෘත්ත ශීඝ්‍රතාවය වැඩි වෙලා දවසට බර්න් කරන්න පුළුවන් කැලරි ප්‍රමාණයක් වැඩි වෙනවා. මේ වෙනස්කම් පහම එකපාරට කරන්න අමාරුයි. ඔයා කැමති එකක් පමණක් කරලා බලන්න අනිවාර්යයෙන්ම මාස 3ක් ඇතුළත ඔයාගේ බර කිලෝග්‍රෑම් 5කින් අඩු වෙනවා. ඔයාලට පාසලේදී මගේ ඇරිච්ච සෞඛ්‍ය පාඩම් සියල්ල නිවසටම ඇවිල්ලා කියලා දෙන නලින් ජේ වෙල්නස් එකත් එක්ක දිගටම රැඳිලා සිටින්න.